විද්‍යුත් පැතුරුම් පහ. මොකද මාතෘකාව විද්‍යුත් පැතුරුම් පහුගිය EB එක්සෑම් වලදී විද්‍යුත් පැතුරුම්පත් සම්බන්ධව අහපු ප්‍රශ්න වලින් සෑහෙන ප්‍රමාණයක් මේ නිබන්ධනයේ තියෙනවා. මේකේ පළවෙනි ප්‍රශ්නය මම හදපු ප්‍රශ්නය. ඒක දැන්නේ ඕගොල්ලන්ට මේ විෂය කරුණ පැහැදිලි කරන්න අවශ්‍ය හින්දා. දෙවැනි අංකයේ සිට පහළට තියෙන සියලු ප්‍රශ්න 95ක් වගේ 95ක් වගේ EB එක්සෑම් වලට ආපු ප්‍රශ්න. right. අපි එමු මේකේ පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ කතා කරන්නේ පැතුරුම්පත් මෘදුකාංග 3ක් නම් කරන්න කියලා කියනවා. මේ විද්‍යුත් පැතුරුම්පත් වලට ඉංග්‍රීසියෙන් කියනවා නමක් ස්ප්‍රේඩර් ෂීට්ස් කියලා. එහෙම නැතුව විද්‍යුත් පැතුරුම්පත් වලට ඉංග්‍රීසියෙන් කියන නම MS Excel නේ. පැතුරුම්පත් මෘදුකාංග වලට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. ඔගොල්ලෝ පාවිච්චි කරන Google Sheets ගොඩක් කාර්යාලවල දැන් පාවිච්චි කරනවා. මේ Google Sheets පැතුරුම්පත් මෘදුකාංග වලට එක උදාහරණයක්. ප්‍රම අංක 1ට දානවා. Google Sheets. ඔතන පැතුරුම්පත් මෘදුකාංග. දැන් ඔබට පැහැදිලි නේද? විද්‍යුත් පැතුරුම්පත් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ MS Excel නෙවෙයි කියලා. එහෙම නැත්නම් පැතුරුම්පත් මෘදුකාංග වලට අපිට උදාහරණ තුනක් ලියන්න බැරුව යනවා. MS Excel කියලා ඉතල ලියන්නේ. right. ඔන්න පළවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණයට මම ගන්නවා MS Excel. එහෙනම් MS Excel යනු පැතුරුම්පත් මෘදුකාංගයකට උදාහරණයක් පමණයි. උදාහරණයක් විතරයි Excel. පැතුරුම්පත් මෘදුකාංගය කිව්වොත් එහෙම තව ගොඩක් තියෙනවා. 50ක් විතර කියන්න පුළුවන්. ඇයි ඒවට පැතුරුම්පත් මෘදුකාංග කියන්නේ? මම පළවෙනි නිබන්ධනයේ කතා කරා පැතුරුම්පත් මෘදුකාංග කියන්නේ ගණිතමය කටයුතු හා දත්ත විශ්ලේෂණ කටයුතු පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා භාවිතා කරන්නා වූ මෘදුකාංග විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග වේ. පළවෙනි නිබන්ධනයේදී ඔබට කියලා දෙනවා. right. ඔන්න උදාහරණ දෙකයි තුන්වෙනි උදාහරණය. right. අපිට ගන්න පුළුවන් open office calc. open office calc. calc. open office calc කියන්නේ පැතුරුම්පත් මෘදුකාංගය. තවත් තියෙනවා. හතරක්ම දෙනවා. LibreOffice, Office, Calc. LibreOffice Calc. LibreOffice Calc කියන්නේ පැතුරුම්පත් මෘදුකාංග. තවත් කියන්න පුළුවන් VCAL. එහෙම තව මෘදුකාංග ගොඩක් තියෙනවා. මම ඔබට අහලා තියෙනවා 3ක් 4ක් තියෙනවා බෝඩ් එකේ. පැතුරුම්පත් මෘදුකාංග වලට උදාහරණ මේ 4 සටහන් කරගන්න. පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු. අපි යනවා දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නේදී කියනවා වෙන්න මෙහෙම. MS Excel වලදී ශ්‍රිතයන් සූත්‍රයන් යොදාගන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. ශ්‍රිතයන් 5ක් දක්වන්න. දැන් මේක යනවා ශ්‍රිතයක් සූත්‍රයක් වචන දෙකක් තියෙනවා. ඔබට මම වචන 3ක් කියලා දෙනවා. ශ්‍රිතයක්. ශ්‍රිතයක් කියලා වචනයක් මෙතනදී හම්බ වෙනවා. ඒ වගේම සූත්‍රයක් කියලා හම්බ වෙනවා. සූත්‍රයක්. ඕගොල්ලෝ ලියන එක්සෑම් එකේදී මේ වචන දෙකම තියෙන්න පුළුවන්. ශ්‍රිතය මොකක්ද කියලා අහන්නත් පුළුවන්. සූත්‍රය මොකක්ද කියලා අහන්නත් පුළුවන්. තවත් එකක් අහන්න පුළුවන් ඕගොල්ලෝ. සමීකරණ. සමීකරණ. මේ වචන තුනම ඕගොල්ලන්ගේ එක්සෑම් එකේ දෙන්න පුළුවන්.
ඇත්තටම දරුවනේ මේ වචන තුනේ ශ්‍රිතයක් කියන එකේ අර්ථය එකක්. සමීකරණය කියන එකේ අර්ථය තව එකක්. සූත්‍රය කියන වචනය මේ දෙකටම පාවිච්චි කළ හැකියි. නමුත් ඔබේ එක්සෑම් එකේ පහුගිය විභාග ප්‍රශ්න දිහා බලනකොට අපිට තේරෙනවා ශ්‍රිතය අහන්න ඕන තැනට සමීකරණය මොකක්ද කියලා අහලා තියෙනවා. සමීකරණය ලියන්න අහන්න ඕන තැනට ශ්‍රිතය මොකක්ද කියලා අහලා තියෙනවා. පේපර් එක හදන කෙනා හදන පුද්ගලයන් මේ දෙකේ වෙනසක් තියෙනවා කියලා වැඩි අවධානයක් යොමු නොකරන බව පෙනී යනවා. ඒ නිසා අපිට විභාගෙදී අහුවොත් ශ්‍රිතය ලියන්න කියලා ශ්‍රිතය ලිවිය හැකි නම් අපි ශ්‍රිතය ලියන්න. එහෙම නැත්නම් සමීකරණය ලියන්න. සමීකරණය කියලා ලියන්න කියලා ඇහුවොත් සමීකරණය ලිවිය හැකි නම් අපි සමීකරණය ලියන්න. එහෙම නැත්නම් ඒට අදාළ ශ්‍රිතය ලියන්න. මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්නවලට උත්තර ලියන්න සිද්ධ වෙන්නේ අපි එක්සෑම් එකේ. එහෙම තමයි අපි කරන්නේ. ඒක තමයි වඩාත්ම නිවැරදි ක්‍රමය. දැන් මේ ප්‍රශ්නෙට යනවා කෙනෙක්. දැන් අහනවා ශ්‍රිතයක් සූත්‍රයක් යොදාගන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. දැන් දරුවනේ අපිට Microsoft Excel වලදී ලැබෙනවා සංකීර්ණ ගණිත ගැටලු. උදාහරණයක් ගත්තොත් සංඛ්‍යා පහක් එකතු කරන්න කිව්වොත් සරල ගණිත ගැටලු. සංඛ්‍යා පහකින් තව සංඛ්‍යා දෙකක් අඩු කරන්න කිව්වොත් සරල ගණිත ගැටලු. හැබැයි අපිට කිව්වොත් සංඛ්‍යා 50ක් එකතු කරන්න. සංඛ්‍යා 50ක මධ්‍යන්නයාගේ හොයන්න. අන්න අපි ඒවට කියනවා සංකීර්ණ ගණිත ගැටලු. Microsoft Excel වලදී හමුවන සංකීර්ණ ගණිත ගැටලු පහසුවෙන් විසඳා ගැනීමට තමයි ශ්‍රිතයන් සූත්‍රයන් භාවිත කරන්නේ. මේ ශ්‍රිතය කියන වචනයත් සූත්‍රය කියන වචනයත් එකක් කියලා ඔබ සලකන්න. right? එකක් කියලා අපි සලකන්න. එනම් ප්‍රශ්නෙට උත්තරය තමයි යොදාගන්නේ ඇයිදයි පැහැදිලි කරන්න කියනවා. ශ්‍රිත. ඇයි ශ්‍රිත යොදාගන්නේ Excel වලදී? සටහන් කරගන්න උත්තරය MS Excel වලදී හමුවන MS Excel වලදී හමුවන සංකීර්ණ ගණිත ගැටලු MS Excel වලදී හමුවන සංකීර්ණ ගණිත ගැටලු පහසුවෙන් විසඳා ගැනීම සඳහා ශ්‍රිතයන් භාවිතා කරයි. සංකීර්ණ ගණිත ගැටලු පහසුවෙන් විසඳ ගන්න ශ්‍රිතයන් භාවිතා කරනවා. හරි. දැන් ඊළඟට තියෙන ගැටලුව මොකක්ද? ඊළඟට අහනවා ශ්‍රිතයන් පහක් දක්වන්න කියලා. ශ්‍රිතයන් පහක් නෙමේ මම දැන් හයක් මේ බෝඩ් එකේ ඔයගොල්ලන්ට ලියනවා. මේ ශ්‍රිතයන් හයෙන් ඕගොල්ලෝ ලියන එක්සෑම් එකේ ස්ථීර වශයෙන්ම තුනක් අහන්න. ශ්‍රිතයන් වලට උදාහරණ පහක් ලියන්න. ශ්‍රිතයන් මෙවට උදාහරණ මම ඔබට ශ්‍රිතයන් දෙනවා 6ක්. මේ 6න් අනිවාර්යෙන්ම තුනක් ඔයාලා ලියන එක්සෑම් එකේ යනවා. මේ ශ්‍රිතයන් භාවිතා කරන්න තමයි මම මේ පැත්තේ මේ හදාගෙන තියෙන්නේ එකක්. අපි එතෙන්ට එමු පස්සේ ඈ. හරි. එක පළවෙනි එක. ශ්‍රිතයෙන් මොකද කරන්නේ? පළවෙනි ශ්‍රිතය තමයි සම්. සම් කියන ශ්‍රිතය තමයි පළවෙනි ශ්‍රිතය. අවශ්‍ය කට්ටිය ලියා ගන්න සංඛ්‍යා සමූහයක් එකතු කරන්න තමයි සම් කියන ශ්‍රිතය භාවිතා කරන්නේ.
දැන් මගේ මුලින් හිටපු නැති ඇතිනි ක්ලාස් එකේ ඒකද මම පොඩ්ඩක් පැහැදිලි කරගෙනම ගණන් වල තිනවා. සම් කියන ශ්‍රිතයෙන් කරන්නේ සංඛ්‍යා සමූහයක් එකතු කිරීම. දෙවන ශ්‍රිතය average. average කියන ශ්‍රිතය. average. average කියන ශ්‍රිතයෙන් කරන්නේ මොකක්ද? සංඛ්‍යා සමූහයක මධ්‍යන්‍ය සෙවීම. සංඛ්‍යා සමූහයක මධ්‍යන්‍ය සෙවීම තමයි average කියන ශ්‍රිතයෙන් කරන්නේ. තුන්වෙනි ශ්‍රිතය max. max කියන ශ්‍රිතයෙන් අපිට පුළුවන් සංඛ්‍යා සමූහයක් තියද්දී වැඩිම අගය හොයලා දෙන්න. සංඛ්‍යා සමූහයේ වැඩිම අගය සොයන්න භාවිතා කරන ශ්‍රිතය max කියන ශ්‍රිතය. හතරවෙනි min කියන ශ්‍රිතය. min කියන්නේ මොකක්ද? සංඛ්‍යා සමූහයක අඩුම අගය සෙවීම. සංඛ්‍යා සමූහයක් තියෙනවා නම් ඒකේ අඩුම අගය හොයන්න min කියන ශ්‍රිතය භාවිතා කරනවා. ඊළඟට ඔබට හම්බ වෙනවා ශ්‍රිතයක් count කියන ශ්‍රිතය. මේ count කියන ශ්‍රිතයෙන් කරන්නේ කිසියම් තැනක තියෙන නැත්නම් වැඩපොතක් තුල තියෙන සංඛ්‍යා ගණන කීයද කියලා එකතුව ලබා දෙන්න. අතෝ සංඛ්‍යා 5ක් තිබ්බනම් සංඛ්‍යා ගාන 5යි කියලා පිළිතුරක් ලබා දෙන්න. එහෙනම් count එකකින් කරන්නේ වැඩපොතක ඇති සංඛ්‍යා ගණන් කර පිළිතුරු ලබා දී. දැන් ශ්‍රිතයන් 5යි. 6 වෙනි එකට යනවා. 6 වෙනි අද මේ ශ්‍රිතයන් සියල්ලම අපි භාවිතා කරනවා. තව සුළු මොහොතක. if කියන ශ්‍රිතය ඊටාම වැදගත්. මෙතනින් අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් දෙනවාමයි. if කියන ශ්‍රිතයෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් දෙන්න. මොකද if කියන ශ්‍රිතයෙන් කරන්නේ? මේ වගේ සරල නෑ if කියන එකකින්. සංඛ්‍යා ටිකක් වෙන්නත් පුළුවන්. දත්ත ටිකක් වෙන්නත්. වැඩපතක තියෙන දත්ත විශ්ලේෂණය කරලා තර්කානුකූල පිළිතුරක් ලබා ගන්න නම් අපි භාවිතා කරනවා if කියන ශ්‍රිතය. අවශ්‍ය කෙනෙක් ලියා ගන්න වැඩපතක ඇති දත්තයන් විශ්ලේෂණය කර තර්කානුකූල පිළිතුරක් ලබා ගැනීම සඳහා if ශ්‍රිතය භාවිතා කරයි. if ශ්‍රිතය භාවිතා කරයි. ඔන්න මම ඔබට ශ්‍රිතයන් 6ක් දුන්නා. වගකීමෙන් කියන්නේ ඔබ ලියන EBXN එකේදී මේ 6න් 3ක් ඔබට භාවිතා කරන්න වෙනවා. කොහොමද භාවිතා කරන්න වෙන්නේ කියලා මේකේ තියෙන මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරද්දී ඔබට තේරුම් යයි. right මම හිතුවා ශ්‍රිතයන් ටික පැහැදිලි ඇති කියලා.